ඇහෙන් රූපයක් දකිනවා. ඒ රූපය අඳුර ගන්නවා. හැබැයි මං කියන්නේ දැන් මේ අඳුර ගැනීම කියන කාරණාව සම්බන්ධව කොහොමද අඳුරගන්නේ කියන එක තේරුම් ගන්නත් ඒකට බෞද්ධ සූත්‍ර බොහෝ ප්‍රමාණයක් විශ්ලේෂණාත්මකව සමහර තැන්වලදී මේ කියන්නේ අධ්‍යයනය කරන්න වෙනවා. එහෙනම් දැන් ඔය තේරුම් ගැනීම කියන කාරණාව හඳුන්වන එකක් තමයි මහා නිදාන සූත්‍රය. ඒකද කියන ආකාර ලිංග නිමිති වශයෙන් තමයි අපි මේ ලෝකේ තේරුම් ගන්න. දැන් ඔයා ඉපදුනන් පස්සේ තිලාන් මහත්මයා ඔබතුමන් අයිති වෙන ජන වර්ගයක් තියෙනවා. ඒ ජන වර්ගයේ කතා කරන භාෂාවක් තියෙනවා. ඒ භාෂාවට අනුකූලව තමයි අපි මේ අත්දකින්න ලෝකය අපි තේරුම් ගන්නේ. ඒකයි. දැන් අපි සිංහලෙන් ගහ කියනවා. සංස්කෘතෙන් රුක්ෂ කියන. පාලියෙන් රුක්ක කියනවා. ඊළඟට ඉංග්‍රීසි භාෂාවෙන් ත්‍රී කියලා කියනවා. එතකොට මේ භාෂාවන් වලට අනුකූලව තමයි අපි මේ ලෝකය අපි කියන්නේ මේ සංඥා හදාගෙන තියෙනවානේ. එහෙමයි. ඒකට භාෂාවට අනුකූලව ආකාර ලිංග නිමිති වශයෙන් අපි මේ ලෝකේ තේරුම් ගන්නවා. අපි සිංහල වෙලාවෙ පිටිච්ච ඉඳ සිංහලෙන් ලෝකේ තේරුම් ගන්නවා. එහෙමයි. ඉංග්‍රීසි භාෂාවට අනුකූලව ගොඩනැගිච්ච ළමයි ඉංග්‍රීසියෙන් තමයි මේ සමාජයේ ලෝකේ තේරුම් ගන්න. මේ වස්තුන් කියනවා හඳුන්ව ගන්න. එතකොට අලුත් වස්තුන් වලට අලුත් නම් දෙනවා. දැන් මේ අපි මේ වීඩියෝ කරන කැමරාව ඊළඟ අවුරට මයික් කියන ඒවා ලෝකේ ආරම්භයේ තිබ්බේ නෑනේ. එහෙමයි. මිනිසා විසින් නිපදවන දේවල් වලටත් නම් දෙන්නේ කවුද? මිනිසා විසින්. අත්දැකපු ලෝකයට නම් දුන්නේ කවුරු විසින්ද? මිනිසා විසින්. එහෙම නැතුව මේ පරිසරය Tamanට නම් පනව ගත්තේ නෑ. කියන්නේ අපේ මානසික අංශය. මේ අධිවචන සම්පස්සේ, පටික සම්පස්සේ කියන්නේ බාහිර මේ වස්තුන්නේ ඇහැට පේන. ඔව් අපි අත්දකින ලෝකේ. එතකොට මේ දෙකේ එකතුවක් හැටියට නාම රූපයක් නේ අපේ මනස පනවගන්නේ. හරිද? ඒක මානසික වශයෙන් අපි පනවගන්නේ. හැබැයි අභිධර්මයේ කරන දේ තමයි මේක ඒ කියන්නේ මානසික සහ භෞතික කියලා කොටස් දෙකකට බෙදෙනවා. මානසික අංශය සහ භෞතික අංශය. ඔය ඝට්ටනයක් ඕක ඇතුලේ තියෙනවා. ඒකට දැන් මම කියන සංකල්පේ ත්‍රුටි කරගෙන අවශ්‍ය මේ මෙතන මේ අනිත්‍යතාව පනවලා තියෙන්නේ. හරිද? පංචස්කන්ධය කියන එක මෙතන බලන්නේ මෙතන මානසික වශයෙන්. හරිද? මේක දැන් මේ කාලයක් අවකාශයක් නැත්තම් මේක පවතින දෙයක් නම් මේක වර්ධනයක් පේනවානේ අපිට. කියන්නේ අපි වැඩිමක් තියෙනවා කියන කාරණාව තියෙන. ඒ කියන්නේ මේකේ දිරීමක් කියන එකක් අපි දකිනවා. උපතක් දකිනවා, දිරීමක් දකිනවා. ඒ තේරුම් කරන දේ ඇතුළේ තමයි අපි අප්‍රිය සහ අමනාප භාවයන්, කැමැති දේවල්, රුචිකත්වයන් කියන ඒවා මේ අපි ගොඩනගනවා. ඒ කියන්නේ සවනස අතීත අත්දැකීම තුළ වර්තමානයේ රුචි අරුචිකම් ගොඩනගෙනවා. එහෙම නෙවෙන්නේ. එහෙමයි. මොකද නැත්තම් එහෙම එකපාර මෙතන ප්‍රාදුර්භූත වෙච්ච කෙනෙක් වෙන්න බෑ. එහෙනම් අපේ සිත කියන එක ඉපදෙමින් නැති වෙමින් යනවා තමයි. හැබැයි අතීත අත්දැකීම් කියන මේ සිතේ දේ තමයි මරුණු දේ ආයි ස්මරණය කරන්න පුළුවන්. එහෙමයි. එහෙමම අහෝසි වෙලා යනවා නම් හිතක් එහෙනම් ඉතින් මේ ඒ කියන්නේ මනස එම්ටි වෙනවා. තේරුණාද? එහෙමයි. මරුණු සිත කියන මේ කිව්වේ අතීතය. හැබැයි අතීතය කියන එක මොකද කරන්නේ ආයි ස්මරණය ඇතුලේ ආය කල්පනාවට ගන්න පුළුවන්. හැබැයි ඒ කල්පනාවට ගන්න එක ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් හැටියට ගන්න බැරි එකනේ තියෙන්නේ. මොකද දැන් අතීතයේ අපි අත්විඳ දේ ඒක ගිහිල්ලා ඉවරනේ. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී බුද්ධ චරිතය සම්බන්ධව සාකච්ඡා මාලාවේ 11 වන සාකච්ඡාවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අප ගියවර සාකච්ඡාවේදී මානව සම්භවය පිළිබඳව සාකච්ඡා කරන්න ලැබුවා. ඉතින් අප මෙවර සාකච්ඡාවේදී මම සහ ත්‍රිලක්ෂණය සම්බන්ධවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අප අද දවසේදී කැකිරාවේ සුදස්සන ස්වාමින් වහන්සේ සමගයි මෙම සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කැකිරාවේ සුදස්සන ස්වාමින් වහන්සේට මෙම මම සහ ත්‍රිලක්ෂණය සම්බන්ධව අපේ ශ්‍රාවක පිරිසට මම සහ ත්‍රිලක්ෂණය සම්බන්ධව විශ්ලේෂණාත්මකව අපේ ශ්‍රාවකයන්ට මෙම සාකච්ඡාව කරන්නට ඔබ වහන්සේගේ අදහස් සහ සූත්‍රානුසාරයෙන් මෙම සාකච්ඡාව සිදු කරන ලෙසට. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. තෙරුවන් සරණයි තිලාන් මහත්මයා. ඇත්තටම මේ දැන් ඔය මම සහ ත්‍රිලක්ෂණය කියන එක ඉතාම වැදගත්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒත් එක තමයි ඒ කියන්නේ බුද්ධ ධර්මයේ ඔය අපි හැම වෙලාවෙම ඒ කියන්නේ මමත්වය නැති කරන්න, ආස්මිමානිය නැති කරන්න, සක්කාය දිට්ඨිය වගේ ඔය ගොඩාක් දේවල් බැඳිලා තියෙන්නේ මේ මමත් එක්ක. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම මේ මම සම්බන්ධව කතාව ඊළඟට බැඳෙන තමයි ත්‍රිලක්ෂණය. ඒක ත්‍රිලක්ෂණය කියන එක විග්‍රහ කරගද්දී ඔය මම කියන කාරණාවත් එතනදී වැදගත් වෙනවා.
මොකද මම ගොඩ නැගෙන්නේ අපි විඳින අත්දැකීම් මතනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ඒ කියන්නේ උප්පත්ති ඉඳලා අර අපි පෙකින වෙල කපපු වෙලාව ඉඳලා අපි ඇත්තටම මේ හුස්ම ගන්න පටන් ගන්නවා. ආස්වාස ප්‍රාස්වාස කරන එකේ ඉඳලා අවසානයේ ආස්වාස ප්‍රාස්වාස නතර කරන කම්ම يعني මරණය කියන එක අපි අදහස් කරන්නේ. එතකොට මම කියන එක ගොඩ ඒ කියන්නේ මේ අර හංස දාර්ශනිකයෙක් රෙනේ ඩෙකාට් කිව්වේ මේ අර මම සිතමිය බැවින් මම පවතිමි කියලා. يعني නූතන දාර්ශනිකත්වයේ වෙනුවෙන් ඊටාම වැදගත් මෙහෙයක් ඉටු කරපු කෙනෙක් හැටියට තමයි මේ ඔහු හඳුන්වන්නේ. එතකොට මේ හැම එකක් ඇතුළේ මේක මම මේ බුද්ධාගමට සසඳන්න කියන කාරණා නෙවෙයි මේ දර්ශනවාදයන් කොට නැගීමේදී ඒ කියන්නේ ඔය සබ්බ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කිව්වනේ. ඒ කියන්නේ සියල්ල සම්බන්ධව අපි අදහස් දක්වන්නේ අපේ ඉන්ද්‍රිය අත්දැකීම් මත කියන්නේ. ඒ කියන්නේ අපි කියමු ඕන කෙනෙක් ගිහිල්ලා කොය උපාධියක් ගත්තා හෝ වේවා එහෙම නැතුව හෝ වේවා ඒ කියන්නේ මේ ලෝකේ අපි තේරුම් ගන්න විදිහක් තියෙනවානේ. ඒ තේරුම් ගන්න විදිහ සම්බන්ධව බුදුදහම කියන කාරණාව තමයි සබ්බ සූත්‍රයේදී හඳුන්වනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් 6ක් බුද්ධ ධර්මයේ කතා කරනවානේ. ඇස කන නාසය දිව ශරීරය සහ මනස. හරිද? එතකොට අර ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ගේ විදිනවා මනසෙන් විඳ දේ ස්මරණය කරනවා. ඔකනේ අපි ඔය කල්පනා කරනවා සිතනවායි කියන එකේ අදහස් වෙන්නේ. ඒකට බුදුහාමුදුරෝ දේශනා කරනවා අර මම මුලින් කිව්ව සබ්බ සූත්‍රයේදී ඕනම කෙනෙක් මේ අනුසාරයෙන් තමයි තමන්ගේ පරිකල්පනයන් කියනවා ඉදිරිපත් කරන්නේ. එතනින් එහා දෙයක් කියනවා නම් ඒක විහිළුවක් කියලා. ඒ කියන්නේ හිතලුවනේ එතනින් එහා. ඒකට මේ කතා කරන්නේ යථාර්ථය සහ ෆැන්ටසි සම්බන්ධව අදහස. එනේ යථාර්ථය කියන එක අපිට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා ඉන්ද්‍රිය අධ්‍යක්ීම ඇතුළේ. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය අධ්‍යක්ීම ඇතුළේ ෆැන්ටසි ගොඩනගා ගන්න වෙනම කාරණා. ඒ යථාර්ථය පවතින අර සීමාව ඇතුළේ. ඒ සීමාව ඇතුළේ කරන ගවේෂණ ඇතුළේ තමයි සමහරක් වෙලාවට ගොඩනගා ගන්න ෆැන්ටසි කියන කාරණාත් යථාර්ථයක් කරගන්න පුළුවන්. දැන් ග්‍රහලෝක සම්බන්ධ, සම්තරණයේ සම්බන්ධව මූලික සංකල්පනා වෙනමනේ තිබ්බේ හන්දට යනකම්. එතකොට මේ ලෝකයේ සම්බන්ධව තේරුම් ගැනීමේදී එතකොට ඒ ගොඩනගලා තිබ්බ ෆැන්ටසි ඒ සමහර ඒවා ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලට අහුවෙච්ච ඇතුලේ ලොකු පරිකල්පන ගොඩනගන්න ගියා. හැබැයි ඒකයි අර කිව්වේ අර යථාර්ථයයි ෆැන්ටසියයි දෙක මේක ඇතුලේ තියෙනවා. මේක තේරුම් ගන්න ඕන. එතකොට මේක තේරුම් ගන්නත් අත්දැකීම අවශ්‍යයි. හඳට ගිහිල්ලා ඒ අත්දැකීම ගත් එක ඇතුලේනේ හඳ සම්බන්ධව ඒ කියන්නේ මේ නිගමන සහ නිශ්චිත තීරණ දැන් දීලා තියෙන්නේ. ඒකට හැම කාරණාවම මේකෙන් තේරෙන දේ තමයි අපේ අත්දැකීම් අනුසාරයෙන් තමයි අපේ දැනුම කියන එක තවදුරටත් කියන්නේ මේ ශිෂ්ටාචාරය පුරාම සම්වර්ධනය වෙමින් ආවේ. පදා බැලීම් කරනවා. ඒ කියන්නේ තේරුම් ගන්න. ඒකට අත්ද බැලීම් ඇතුලේ අපි නව දේවල් සොයාගන්නවා. හැබැයි මේ නව දේවල් සොයා ගැනීම කියන්නේත් මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීමක් තමයි. එතකොට දැන් බුද්ධ ධර්මයේ ඒ ඊටාම වැදගත් කාරණාව තමයි අත්‍තරම දැන් ඔය මම සහ ත්‍රිලක්ෂණය කියන කාරණාවේදී දැන් මේ ගොඩාක් අය දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපි දැකලා තියෙනවා. ඔය අපි ධර්මයේ සමහර වෙලාවට කරන දෙයක් තමයි මේ බාහිරට පණවන්න යනවනේ. කියන්නේ කියන දේ තමයි මේ අපි අත්දකින ලෝකයක් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ උපාදිති භංග කියලා සංකල්පයක් කියන්නේ අපි ධර්මයේ. හරිද? හැබැයි ඒකම විශ්ලේෂණය කරන අය තේරුම් ගත්තේ නැති දේ තමයි උපාද තිටි භංග කියන සංකල්පය ගොඩනැගෙන්නේ මනසේ කියන්නේ. සිත. يعني මනසනේ මූලික වෙන්නේ. එහෙමයි. බුද්ධ ධර්මයේ කියන කාරණාව තමයි මනස මූලිකයි. අපි අත්දැකීම් ගන්න විඥාන අනුසාරයෙන්. එහෙමයි. දැන් මදුපිණ්ඩික වගේ සූත්‍රවල තියෙනවනේ. ඒ කියන්නේ අපි අපි කොහොමද ඒ කියන්නේ මේ මනසෙන් ඒ කියන්නේ ඇහින් රූප දැකලා ඒ අනුසාරයෙන් කොහොමද මේ කියන්නේ විඥාන ගොඩනගා ගන්නේ ශබ්ද විඥාන කොහොමද ඒ ගොඩනගෙන විදිහක් සම්බන්ධව කියන විදිය තමයි ඒවා ඇහෙන් රූපයක් දකිනවා ඒ රූපේ අඳුර ගන්නවා. හැබැයි මං කියන්නේ දැන් මේ අඳුර ගැනීම කියන කාරණාව සම්බන්ධව කොහොමද අඳුරගන්නේ කියන එක තේරුම් ගන්නත් ඒක බෞද්ධ සූත්‍ර බොහෝ ප්‍රමාණයක් විශ්ලේෂණාත්මකව සමහර තැන්වලදී මේ කියන්නේ අධ්‍යයනය කරන්න වෙනවා. දැන් ඔය තේරුම් ගැනීම කියන කාරණාව හඳුන්වන එකක් තමයි මහා නිදාන සූත්‍රය. ඒකදී කියන ආකාර ලිංග නිමිති වශයෙන් තමයි අපි මේ ලෝකේ තේරුම් ගන්නේ.
දැන් ඔයා ඉපදුනම් පස්සේ තිලාන් මහත්මයා ඔබතුමන් අයිති වෙන ජන වර්ගයක් තියෙනවා. ඒ ජන වර්ගයේ කතා කරන භාෂාවක් තියෙනවා. ඒ භාෂාවට අනුකූලව තමයි අපි මේ අත්දකින්න ලෝකේ අපි තේරුම් ගන්න. ඒකයි. දැන් අපි සිංහලෙන් ගහ කියනවා. සංස්කෘතෙන් රුක්ෂ කියනවා. පාලියෙන් රුක්ක කියනවා. ඊළඟට ඉංග්‍රීසි භාෂාවෙන් ත්‍රී කියලා කියනවා. එතකොට මේ භාෂාවන් වලට අනුකූලව තමයි අපි මේ ලෝකය අපි කියන්නේ මේ සංඥාම හදාගෙන තියෙනවානේ. එහෙමයි සර්. ඒකට භාෂාවට අනුකූලව ආකාර ලිංග නිමිති වශයෙන් අපි මේ ලෝකේ තේරුම් ගන්නවා. අපි සිංහල වෙලා ඉපදිච්චින්ද සිංහලෙන් ලෝකේ තේරුම් ගන්නවා. එහෙමයි සර්. ඉංග්‍රීසි භාෂාවට අනුකූලව ගොඩනැගිච්ච ළමෙක් ඉංග්‍රීසියෙන් තමයි මේ සමාජයේ මේ ලෝකේ තේරුම් ගන්න. මේ වස්තුන් කියනවා හඳුන්ව ගන්න. එතකොට අලුත් වස්තුන් වලට අලුත් නම් දෙනවා. දැන් මේ අපි මේ වීඩියෝ කරන කැමරාව ඊළඟ කවුරුහරි මයික් කියන ඒවා ලෝකේ ආරම්භයේ තිබ්බේ නෑනේ. එහෙමයි. මිනිසා විසින් නිපදවන දේවල් වලටත් නම් දෙන්නේ කවුද? මිනිසා විසින්. අත්දැකපු ලෝකයට නම් දුන්නේ කවුරු විසින්ද? මිනිසා විසින්. එහෙම නැතුව ඒ පරිසරයේ Tamanට නම් පනව ගත්තේ නෑනේ. එහෙමයි සර්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ මානසික ලෝකයේ ඇතුළේ තමයි මේ බාහිර ලෝකය කියන එක අපි පනවගන්නේ කියලා. හරිද? එතකොට මම කියන සංකල්පය ගොඩනගන්නේ තර ඉන්ද්‍රිය අධ්‍යක්ීම් අනුසාරයෙන් අපි විඳින්න පටන් ගන්නවානේ. දැන් චූටිම කාලේ මම කියන සංකල්පය ලොකුවට විපුලත්වයටපත් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි කිව්වේ අර පවස්සර මිදම් බික්කවේ ඉදන් චිත්තං කිය. ඒ කියන්නේ මේ අපි ළමයේ උප්පත්තිය ලැබුවන් පස්සේ ඒ මූලික ඒ කියන්නේ කුඩා කාලේ සිට කියන එක ලොකුවට දූෂණය වෙලා නැහැ. එහෙමයි. ඒ බාහිර අධ්‍යක්ීම් විඳින්න පටන් ගන්න කාලයක් ගියන් පස්සේ තමයි ඒ තෘෂ්ණාව කියන සාධකයත් එක්ක මේවට වැඩි වැඩියෙන් බැඳින්න පටන් ගන්න. ඒ බැඳීමත් එක්ක තමයි ලෝභ දේශ මොහ කියන ඒවා ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ ඒකත් ක්‍රමානුකූලව සිද්ධ වෙන සංසිද්ධිය. එතකොට මේක වර්ධනය කරන යන්නේ. එතකොට නිර්වාණය කියන්නේ වර්ධනය ආපහු හරවන එක. මානසික පරිවර්තනයක් කියුවේ ඒකනේ. එතකොට දැන් මේ මම කියන එකට අනිත්‍ය දුක්ඛ අනාත්ම පණවීමේදී දැන් මෙන්න මේක ලස්සන මේ ගත්තා මේ මජ්ක්‍ධිම නිකායේ චූලසච්චක සූත්‍රය. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ අහනවා ඔබ කල්පනා කරන්නේ කුමක්ද? රූපේ නිට්ටය හෝ අනිත්‍ය හෝ වේද? තංකින් මඤ්ඤසි අග්ගි වෙස්සන රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. ඊපස්සේ අතර භවත් ගෞතමයේ අනිත්‍යයි සත්‍යක පිළිතුරු දෙන අනිච්ඡම්බෝ ගෞතම. යමක් අනිත්‍ය නම් මේ දුකද සැපද? යම්පනා නිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති. භවත් ගෞතමයේනි දුක් සහගතේ. කියන්නේ අර කියන යමක් අනිත්‍ය නම් මේක දුකද සැපද කියලා. ඒ දුක්ඛම්බෝ ගෞතම. යමක් අනිත්‍ය නම් දුක් සහගත නම් විපරිණාමී නම් එවන්නක් මගේ මම වෙමි මගේ ආත්මය ගැනීමට සුදුසුද? යම්පනා නිච්ඡං දුක්ඛං විපරිණා ධම්මං කල්ලන්නුතං සමනුප්පසිතුං ඒවම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. නැත භවත් ගෞතමීනි කියලා නොහිතම් බෝගෝතම කියලා මේ කියනවා. එතකොට දැන් මේ කතා කරන්නේ කියන්නේ අපි දැන් අර කියනවනේ කියන්නේ නිදාන සූත්‍රයේ අධිවචන සම්පස්ස සහ පටිඝ සම්පස්ස කියලා දැන් නාම රූප සංකල්පයක් තියෙනවනේ. දැන් නාම රූප කියන එක සූත්‍රයන් වල නාම රූපයි අභිධර්මයේ නාම රූපයි කියන වෙනස්. සූත්‍රයන් වල නාම රූප කියන්නේ දෙකම මානසික අංශයක්. හරිද? ඒක බෞද්ධ සූත්‍ර තියෙනවා. ඒ කියන්නේ මේ නාම කියන්නේ අපේ මානසික අංශය. මේ අධිවචන සම්පස්සේ පටිඝ සම්පස්සේ කියන්නේ බාහිර මේ වස්තුන්නේ ඇහැට පේන. ඔව් අපි අත්දකින්න ලෝකේ. එතකොට මේ දෙකේ එකතුවක් හැටියට නාම රූපයක්නේ අපේ මනස පනවගන්නේ. හරිද? ඒක මානසික වශයෙන් අපි පනවගන්නේ. හැබැයි අභිධර්මයේ කරන දේ තමයි මේක ඒ කියන්නේ මානසික සහ භෞතික කියලා කොටස් දෙකකට බෙදෙනවා. මානසික අංශය සහ භෞතික අංශය. ඔය ඝට්ටනයක් ඕක ඇතුලේ තියෙනවා. ඒකට දැන් මම කියන සංකල්පේ ත්‍රුටි කරගෙන අවශ්‍ය මේ මෙතන මේ අනිත්‍යතාව පනවලා තියෙන්නේ. හරිද? පංචස්කන්ධය කියන එක මෙතන බලන්නේ මෙතන මානසික වශයෙන්. හරිද? මේක දැන් මේ කාලයක් අවකාශයක් නැත්තම් මේක පවතින දෙයක් නම් මේකේ වර්ධනයක් පේනවානේ අපිට. කියන්නේ අපි වැඩිමක් තියෙනවා කියන කාරණාව තියෙන්නේ. ඒ කියන්නේ මේකේ දිරීමක් කියන එකක් අපි දකිනවා. උපතක් දකිනවා, දිරීමක් දකිනවානේ. මේ සියල්ල දකින්නේ අපේ මනසේ නේද? අපි දිවා රාත්‍රී පනවගෙන තියෙන්නේ ඒකනේ. අපේ මනසෙන් තමයි මේ සියල්ල දකින්නේ. එතකොට මානසික ලෝකයක් ඇතුළේ අපි බාහිර අත්දකින්නේ.
එතකොට මේ මම කියන එක පවතින්නක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියව එක තමයි දැන් බුද්ධ ධර්මයේ සිත මූලිකයිනේ. සිත් කියන ඒවා ඇති වෙනව නැති වෙනවනේ. උපදිනව නැති වෙනවනේ. එතකොට උපදිනව නැති වෙනව නම් මේ ඒ කියන්නේ දැන් අපි අත්දකින ලෝකේ අපි ගොඩනගා ගන්න රසය කියන එකත් ශනිකෙන් අපිට විග්‍රහ කරන්න බැරි මට්ටමට ඉපදී නැති වෙන ආයි ඉපදෙන ආයි නැති වෙන සිත් පරම්පරාවක් නේ. එහෙමයි සර්. මේකේ වේගයනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සාමාන්‍ය මනසට තේරුම් ගන්න අමාරුයි කියලා. මම නොවෙන්නේ ඒ හින්දා. එහෙම නැතු වුණොත් කෙනෙක් ප්‍රශ්නයක් දකින්න පුළුවන්. එතකොට මේ දකින්නේ වරම මේ මොකක්වත් නැද්ද කියලා. දකිනවා. විඳිනවා. හැබැයි මේ දකින්න විඳින්නේ ඔක්කොම අපේ සිතෙන් ඒ සිත ඇති වෙමින් නැති වෙනවා. ඒ සිත ඇති වෙමින් නැති වෙනවා කියලා කියන්නේ ස්ථාවර පවතින මමත්වයක් මම කියන සංකල්පයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්කම නැහැ. මොකද ඒ කියන්නේ භෞතිකාංශයක් කතා කරන්න බුදුහාමුදුරුවෝ ආවේ නෑනේ. භෞතිකාංශයක් දිරනවයි කියන්නේ 아무තුයෙන් බුදු කෙනෙක් ඕනෙත් නෑනේ. මොකද ඕන කෙනෙක් දකින්න කාරණා ඉපදෙනවා වයසට යනවා මැරෙනවා කියන එක. එහෙමයි. ඉපදෙනවා වයසට යනවා මැරෙනවයි කියන එක විඳින මානසික ලෝකය ගැන කතා කරන්න බුදු කෙනෙක් පාළුවා. මේ මානසික ලෝකය විග්‍රහ කර ගැනීමේදී තමයි ඔය ටික එන්නේ. දැන් විඥානවාදී ගුරුකුලය ඒත් කිව්වේ කියන්නේ මේ කියන්නේ මේ ලෝකයේ සිත මත පිරිචිත්ත. ඒක මුල් බුදුදහමෙත් කියන චිත්තේන නියතුල් ලෝකෝ කියලා. ඒ කියන්නේ මේක සිත මත පිහිටලා සිතින් තමයි අපි මේක සකස් කරගන්නේ. දැන් විඥානවාදී ගුරුකුල කිව්වෙත් ඒකයි. ඒගොල්ලෝ අවසානයේ ඒ ගෙනාවේ ඒකනේ මේ ඔක්කොම යථාර්ථයක් නැහැ සිත පවතින්නේ කියලා. ඔය සංකල්ප කොටේනේ අපි හිර වෙලා ඉන්නේ. එතකොට ත්‍රිලක්ෂණය කියන එක පැනවෙන්නේ මානසික ලෝකයක්. ඒ ත්‍රිලක්ෂණයේ මානසික ලෝකය ඇතුලේ පවතින්නේ ඒ කියන්නේ මේ කතා කරන මේ සාකච්ඡා වෙලාවෙත් අපේ සිත් කීයක් ඉපදින නැතිනවද? ඒකයි. එතකොට මේක තමයි බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් හැටියට දකින්නයි කියන්නේ. දැන් අපේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සමහර මේවල ඒකයි අර අපි වෙන භවයකට දාලා. භවය හැදෙන්නේ මේ ජීවත් වෙන මේ කියන්නේ මේ උපතේ ඉඳලා අපි මරණය දක්වාම ජීවත් වෙන කාලපරාසය තුළ භව හදා ගන්න. එක එක ලෝක හදා ගන්නවනේ අපි. නැත්තම් බුදුරජාණන් වහන්සේ කියනවාද මහණෙනි මම ඉපදීමක්. හරිද? දුකත් දුකුන් මිදීමත් දුකින් මිදීමේ මගත් ඒ කියන්නේ ඒ සියල්ල මේ බඹයක් පමණ වූ ශරීරය මත පනවමි කියලා කිව්වේ. හරිද? මේක තේරුම් ගන්න තියෙන්නේ මේ අත්අඳින අපිම තමයි. හැබැයි මේක තේරුම් ගන්න තර සම්මුති මම දැම්මේ. සම්මුති මම කෙනෙක් අවශ්‍යයි. නැත්තම් අර වෙනස් වෙන මම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංකල්පය පැනවෙන්නේ මානසික ලෝකයක් ඇතුළේ. මොකද මේ අපි මේ අත්දකින්න දේවල් එක හා සමානව පවතින්නේ නැහැ. දැන් අපි රාගයන් ගොඩනගා ගන්නෙත් මොකේද? මේ සිත තුළ. මේ හිත ඇතුළේනේ. දැන් කර්මයන් ගොඩනගීම සම්බන්ධව සූත්‍රයක් තියෙනවා මගේ ධාතානුපස්සන සූත්‍රය මගේ මතකෙට එන්නේ නැහැ. අපි කරමු. ඒකෙදි පැහැදිලිවම කියනවානේ මේ සමාවෙන්නේ කියන්නේ තිකනිපාත සම්බෝධි වර්ගයේ. ඒ කියන්නේ පුදුම් පුජ්‍යලා අතීතයේ ගොඩනගු කර්ම වේග මේ මොහොතේ මතකයට දෙන කියන අනුවිතරකණය කරමින් අනුවිචාරණය කරමින් නැවත නැවතත් චන්ද්‍රාගය උපදවා ගැනීම කියන්නේ. මේකෙන් මේ කියන්නේ මොකක්වත් නෙවෙයි. ඒ කියන්නේ අපේ කැමැත්ත කියන එක නතු වෙන්නේ අතීත අත්දැකීමුත් ඒකට බලපානවා කියලා නේ කියන්නේ. එහෙමයි. තේරුණාද? අපි අත්දකින දේ ඇතුලේ තමයි අපි කැමැත්ත ගොඩනගාගන්නේ. ඔව්. එතකොට දැන් මේ ඒ කියන්නේ ජීවත් වීම කියන අර ඒ කියන්නේ කර්ම ගොඩනගනවා කියන කාරණාවේදී බෞද්ධ දර්ශනයේ ඊටාම ලස්සන කතාවක් කියන අංගුත්තර නිකායේ තිකනිපාත සම්බෝධි වර්ගයේ තියෙනවා. ඒ කියන්නේ පුහුදුම් පුජ්‍යලයා. ඒ කියන්නේ පෘථග්ජනය අතීතේ ගොඩ නැගූ ඒ කියන්නේ ක්‍රියාවලින් කර්ම වේග කියන්නේ ඒකනේ ඒ සම්බන්ධව මතකයන් තියෙන්නේ. ඒ මතකයන් මේ මොහොතේ මතකයට අරගෙන ඒක තමයි කල්පනා කරනවා. ඒකනේ අර කිව්වේ අර හරක් වගේ අපි මේ ස්මරණය සම්බන්ධවනේ හරකුත් කාලා මොකද කරන්නේ වමාරලා කනවානේ. ඒ වගේම මිනිස්සුත් අතීතයේ දේවල් වමාරනවා. එතකොට ඒ වමාරපු දේ මේ මොහොතේ මේව කළා ආය අනාගතේ සැලසුම් කරනවා අපි කොහොමද විඳින්න ඕනේ කියලා. එතකොට මේකට මේ අනුසාරයට තමයි කියන්නේ මේ විඳ ගැනීම චන්ද්‍රාගය උපදවාගෙන ඒක. ඊටාම ලස්සනයි මේක මේ කියනවා
පොදුම් පුජ්‍යල අතීතයේ ගොන්නක කර්ම වේග මේ මොහොතේ මතකයටගෙන අනුවිතර්කණය කරමින් අනුවිචාරණය කරමින් නැවත නැවතත් චන්දරාගය උපදවා ගනි. ඒ චන්දරාගයට කරුණු ධර්ම හා සංයුක්ත වේ. අනාගතයේ විඳ ගැනීමට අපේක්ෂා කරන දේ පිළිබඳව මේ මොහොතේ චන්දරාගය උපදවා ගනිමින් ඒ හා සංයුක්ත වේ. මේ මොහොතේ ලැබෙන අරමුණු ඇසුරෙන්ද චන්දරාගය උපදවමින් ඒ හා සංයුක්ත වේ. කර්ම බිහිවීමට හේතු වන කරුණු තුන මෙයයි කියන්නේ. මේ කියන්නේ දැන් මේ අතීත අත්දැකීම් අනුසාරයෙන් තමයි මේ මොහොත අපි සැලසුම් කරගන්නේ අනාගතයේ දේවල් වින්දනය කරන්නෙත් කියන කාරණානේ. එහෙම සැලසුම් කරන්නේ. හරිද? ඒ කියන්නේ මේකෙන් කියන්නේ රුචිකත්වයන් කියන ඒවා ගොඩනැගෙන හැටි. තමන්ගේ ඉන්ද්‍රිය පිනවීම කියන ඒවා ගොඩනැගෙන්නත් ඒ කියන්නේ අත්දැකීම් කියන ඒවා අතීත අත්දැකීම් කියන ඒවා බලපාන කියන කාරණාවනේ කියන්නේ. එහෙමයි. ඒවත් අපි ස්මරණය කරනවා. මේ මොහොතේ අපි අත්විඳින දේවලුත් ස්මරණය කරනවා. අර අතීත අත්දැකීම් ගොඩනැගෙන්නේ අර විදියට. ඒ කියන්නේ ආකාරලිංග නිමිති වශයෙන් පොඩි කාලේ ඉඳලා අපිට මේ ලෝකේ තේරුම් කරවනවානේ. ඒ තේරුම් කරන දේ ඇතුළේ තමයි අපි අප්‍රිය සහ අමනාප භාවයන් කැමැති දේවල් රුචිකත්වයන් කියන ඒවා මේ අපි ගොඩනගා. ඒ කියන්නේ සවනස අතීත අත්දැකීම තුළ වර්තමානයේ රුචි අරුචිකම් ගොඩනගෙනවා. එහෙමනේ වෙන්නේ. එහෙමයි. මොකද නැත්තම් එහෙම එකපාරම මෙතන ප්‍රාදුර්භූත වෙච්ච කෙනෙක් වෙන්න බෑ. එහෙනම් අපේ සිත කියන එක ඉපදෙමින් නැති වෙමින් යනවා තමයි. හැබැයි අතීත අත්දැකීම් කියන මේ සිතේ දේ තමයි මරුණු දේ ආයි ස්මරණය කරන්න පුළුවන්. එහෙමයි. එහෙම්මම අහෝසි වෙලා යනවා නම් හිතක් එහෙනම් ඉතින් මේ ඒ කියන්නේ මනස එම්ටි වෙනවා. තේරුණාද? එහෙමයි. මරුණු සිත කියන මේ කිව්වේ අතීතය. හැබැයි අතීතය කියන එක මොකද කරන්නේ ආය ස්මරණය ඇතුලේ ආය කල්පනාවට ගන්න පුළුවන්. හැබැයි ඒ කල්පනාවට ගන්න එක ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් හැටියට ගන්න බැරි එකනේ තියෙන්නේ. මොකද දැන් අතීතයේ අපි අත්විඳ දේ ඒක ගිහිල්ලා ඉවරනේ. එතකොට ඒක ආය කල්පනා කරද්දී ඒ සම්බන්ධ ස්මරණයක් එනවා මිසක ඒක ආය මේ කායික වශයෙන් අපිට අතපය මේ වෙලා ඒ විඳ මේවා එක එක්ක ඇහින් හරි ස්පර්ශයෙන් හරි ඔය පසින්දුරම් මගින් විඳින්නේ. එහෙමයි. පසින්දුරම් මගින් විඳින එක ආය මානසික වශයෙන් ස්මරණය කරන එක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ගන්න එකනේ. එතකොට අපි ගන්න ඉන්ද්‍රිය අධ්‍යක්ීම් මොකද කරන්නේ? අපි අතීතයට සාපේක්ෂව ආය විමසලා සතුටු වෙනවා. වර්තමානයේත් අපි විමසලා සතුටු වෙනවා. අනාගතයේ කාරණාවෙත් අපි විමසලා සතුටු වෙනවා. ජීවත් වෙනවා කියන්නේ ඕකනේ. ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? කල්පනාව ඇතුලේ තෘප්තිය සහ තෘප්තිය පනවගන්නේ. මානසික ලෝකයක් ඇතුලේ. ඒකන මේ කාරණා තමයි බුදුහාමුදුරුවෝ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ. එතකොට මේ කාරණා ඇතුලේ තමයි මේ කියන්නේ මේ මනස ලෙඩ වෙන එක තීරණය වෙන්නේ ඒක ඇතුලේනේ. දැන් අපි අත්දකින දේවල් ඇතුලේ තමයි අපිට සමහරක් වෙලාවට ඉගෙන බුදුහාමුදුරුවෝ දැක්කනේ මේක ඇතුලේ. ඒ කියන්නේ බැලන්ස් එකක් තියාගත්තේ නැති වුණොත් එහෙම වෙන්නේ එක්ක මානසික ලෙඩක් වෙනවා. අපි ඔය ડિප්‍රෙෂන් අර මේ ආතති කියන කාරණා ඒ වෙන්නේ කියන්නේ මනෝවිද්‍යාවේ මානසික රෝග සම්බන්ධ විශ්ලේෂණයක් තියෙනවානේ. එතකොට උප්පත්තියෙන් එන මානසික ආබාධ තියෙනවා. ඒවා සනීප කරන්න ගොඩක් අමාරුයි. ඊට පස්සේ අනිත් මානසික රෝග තමයි මේ අත්දකින්න ලෝකයේ ඇතුලේ ජීවත් වෙද්දී ගොඩනගන මානසික රෝග. එතකොට ඒ ගොඩනගා ගන්න මානසික රෝග සනීප කරගන්න පුළුවන්. ඒ කියන්නේ උපදේශනීය වගේ දේවල් ආවි. මේ නිර්වාණය කියන්නේත් එහෙම එකක් තමයි. නිර්වාණය කියන්නේ මනස ලෙඩ නොවි පවත්වා ගන්න කොහොමද? ඒකට බුදුහාඳුරෝ දැක්ක දේ තමයි ડિප්‍රෙෂන් ද අරවත මේවද ඔක්කොම එන්නේ ඇලීම් ගැටීම් ඇතුලේ කියන්නේ. සිත කියන්නේ ඒකනේ. සිතේ ක්‍රම දෙකයි. එක්ක වැළෙනවා නැත්තම් ගැටෙනවා. එතකොට ඇලීම් ගැටීම් ඇතුලේ තමයි ලැබීම් නොලැබීම් තරහ අප්‍රියමනාප ඔක්කොම ඇතුලේ මේ සියල්ල ගොඩ නැගෙන්නේ. සියල්ල ගොඩ නැගෙන්නේ. මනස සතුටු වෙනවද දුක් වෙනවද කියන ඒවා තීරණය වෙන්නේ. එතකොට අපිට දැනෙන දේවල් සම්බන්ධව ඒ කියන්නේ අපි කියන්නේ අර පුතත්ජන කෙනෙක්ට මනස කියන එක ගොඩාක් රීඩ් කරගන්න අමාරුයි කියනවනේ බුදුහාමුදුරුවෝ. එහෙමයි. කියන්නේ මේ විඥානයේ මායාවක් කියලා කිව්වනේ. එතකොට මේ දැලේ හසු වෙනවා. එතකොට තමයි මිනිස්සු අර අපි කියන්නේ අර පිස්සු කෙලිනවයි කියලා සමහරු. ඒ තමයි ඒ කියන්නේ උච්චතම වේගකට මනස අඳුර ගන්න බැරුණාන් පස්සේ එතෙන්ට තමයි යන්නේ. එතකොට ඉතින් අර මුල්ලේරියා යන් ගොඩ හරිය ඒ කියන්නේ ඒ යන්න ඕනේ. ප්‍රතිකාර ලබා ගන්න වෙනවනේ. එතකොට මේ ඒ කාරණාව. හැබැයි අද වෙලා තියෙන දේ තමයි මේ සයිකෝ ඔක්කොම කට්ටිය තවත් සයිකෝ තියෙන අය ගාවට යනවා. එහෙමයි. එතකොට සයිකෝ ඩබල් වෙනවා.
පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ මේ ඒකයි මම කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ලංකාවේ දේශනා ක්‍රමය ෆේල්. දැන් මේවට අනිවාර්යයෙන් මේ මනෝපදේශනය වගේ නූතන දේවල් ගේන්න ඕනේ. දැන් අද ප්‍රශ්න වෙලා තියෙන්නේ උමහෙන් මිරිස්සාවට බෙහෙත් ගන්න ගියාට තිනාන් මාත්මයා අපි මානසික ප්‍රශ්න වලට උපදේශන ලබා ගන්න යන්න බයයි. මේ සමාජයේ පිස්සෙක් කියලා අම්මඩු ගායි. ඒක නිසා අපිට වෙන මානසික ප්‍රශ්න වලට අර මේ වලට එක්ක අපි බෝධි පූජාවක් තියනවා. එහෙම නැත්නම් දේවාලයක් ගාවට යනවා, කට්ටඩියෙක් ගාවට යනවා ඔය වගේ. ඒක මානසික ප්‍රශ්න කියන ඒවා විවිධ ක්‍රම වලින් ගොඩ නැගෙන්න පුළුවන්. කියන්නේ බෞද්ධ දර්ශන කියන්නේ මේ මනස නිතරම ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙන්නේ අපි මේ අපේ ඉන්ද්‍රිය මගින් ගන්න අත්දැකීම් හරියට විශ්ලේෂණය කරගන්න බැරි නිසා. ඒ ලෙඩවීමට හේතුවත් අරක තමයි අර සක්කාය දිට්ඨිය අපේ ගොඩනගා ගන්න. ඒ සක්කාය දිට්ඨිය හරි මම කියන සංකල්පය හරි ත්‍රිලක්ෂණයට අනුකූලව බලන්නයි කිව්වේ ඒකයි. මේක වෙනස් වෙන ධර්මතාවයක් කියන එක හදාගත්ත ගමන්ම අපි ඇලෙන්නේ හිතෙන්නේ. ඔව්. කියන්නේ හිත කියන එක වෙනස් වෙන ධර්මතාවයක් කියලා තේරුම් ගත්ත ගමන් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් ඇලීම සහ ගැටීම කියන එක තේරුම් ගන්න බැරි තැන තමයි එයා ડિප්‍රෙෂන්. ආතතියටපත් වෙන්නේ ඒක ඇතුළේ. කියන අපේ හිත කියන්නේ පංච නීවරණයන් වලින් ආවරණය වෙලා තියෙන්නේ. දැන් පංච නීවරණය කියලා කියන්නේ මොකද්ද? නිවනට බාධා කරන ධර්ම. ඔබ මුසා කච්චාවේ කතා කරා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. දැන් කාමච්ඡන්ද කියන්නේ පස්කම් සූ විඳීමට තියෙන ආසාව. මිනිස්සේ කුප්පත්ති ඉඳලා ඕකටනේ විඳින තමන් මේ ලෝකය විඳින විදිහේ එකිනෙක මිනිස්යාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැමෝම කාමච්ඡන්දය පවතිනවා. පස්කම් සූ විඳිනවනේ. ව්‍යාපාද කියන එක මොකද්ද? අනුන් නසන පෙළෙන හිත. ඒකත් ඒ සේපියල්ල හැටියට ස්වභාවයෙන්ම අපේ ආරක්ෂක ක්‍රියාවලියක් හරි ඔය කාරණාවකට අපිට ඇවිල්ලා තියෙන මානසික තත්ත්වයක් නේ. ඒ කියන්නේ අපිට විරුද්ධතාවයක් දැනෙච්ච ගමන් අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ එතෙන්ටනේ. එතකොට ඒ තත්ත්වයන් පාලනය කරන්න තමයි මේ නීති සම්පාදනය කරලා තියෙන්නේ. නේ නැත්තම් මිනිස්සු ඒ කියන්නේ මේවා කොටාගෙන මරාගෙන නන්නත්තර වෙනවනේ. ඒ තමන් විඳින ජීවිතේ තමන්ගේ වින්දනය උදෙසා ඕනෑම දෙයක් කරන්න යන සමාජයේ පෙළඹිලා තියෙන්නේ. ඒකට සමාජයේ ශිෂ්ට සම්පන්න කරන්න ඒ කියන්නේ මිනිසුන්ගේ මනස කාමච්ඡන්දේ කියන්නේ පස්කම් සුවෙන් එක තමයි ගොඩනගෙන එක තමයි අනුන් අසල පෙළෙන සිත. ඒ කියන්නේ තමන්ගේ සුඛ වෙරිනේ උදෙසා ඕනෑම නැසීමකට පිළීමකට සූදානම්. ඒ සූදානම කියන එක සමාජ ශිෂ්ටත්වයට අහිතකර නිසා තමයි මොකද්ද නීති සම්පාදනය වෙන්නේ. නීති සම්පාදනය නොවිච්ච යුගයේ මොකද කරේ? පන්සිල් වගේ ආගමික උපදේශන දැන්. හරිද? ඊළඟට තීන මිද්දේ තියෙනවා. හරිද? ඊළඟට විචිකිච්ඡාව තියෙනවා. සැකේ තියෙනවා. ඊළඟට තියෙනවා උද්ධච්ච කුච්ච නොසන්සුන්තාව වගේ තියෙනවා. එතකොට මේ තත්වයන් ස්වභාවිකව අපේ මනසේ ක්‍රියාත්මක වෙන එක එක මානසික ක්‍රමයක්. එහෙමයි. අර කාමච්ඡන්ද කියන ස්වභාවයෙන්ම අපේ මේ කියන්නේ අපේ මනසේ කියන්නේ අර කියන්නේ පසුරම් මගින් අපේ ජීවිතේ වින්දනය කරනවා. එතකොට මේ වින්දනයේ හරහා අනිත් අංශයන් ගොඩ නැගෙනවා. මේ කියන්නේ මනස සම්බන්ධව තේරුම් ගැනීමේ මූලික විග්‍රහයක් නෙමෙයි උත්සාහ කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ බුදු සමයේ ප්‍රධාන වෙනවයි කියලා. ඒකේ හැම වෙලේම උත්සාහ ගත්තේ නිසා අනිත් අය බාහිර ලෝකයක් තේරුම් ගන්න උත්සාහ ගත්තී බුද්ධ ධර්මයේ තේරුම් ගත්තා. නෑ අපි තේරුම් ගන්න ඕනේ මේ බාහිර ලෝකේ නෙවෙයි. බාහිර ලෝකය කියන එකත් පනවගන්නේ අපේ වෙනස මේ මිනිස්යාගේ මානසික ලෝකය තේරුම් ගන්න ඕනේ. එහෙමයි. මානසික ලෝකයේ තේරුම් ගැනීම ඇතුළේ තමයි ඒ කියන්නේ මේ පෘථග්ජන භාවය කියන ස්වභාවය ඉක්මවලා යන්න ඕනේ. ඒකටනේ එක එක ඔය මාර්ගඵල තමයි නම් දීලා තියෙන්නේ. එහෙමයි. ඒකට අද හැමෝම කල්පනා කරන්න ඕනේ ඉතින් ඒ වාද සල්ලි දීලා ගන්නත් වෙන මාර්ගඵල. සමහර අය තමන්ට මාර්ගඵල ලැබුණයි කියලා හැසිරෙනවා. හැබැයි ඒගොල්ලොත් ඒ කතා බහ කරලා ආශ්‍රය කරලා බලද්දී තේරෙනවා ඉතින් මේ එහෙම මොකක්වත් නැහැ කියලා කියන්නේ. එන අපේ තියෙන ආත්ම ශික්ෂණයවත් නැහැ කියලා ඒගොල්ලෝ. ඒක තමයි කතන්දරේ. කටින් මාර්ගඵල ලබලා දිනා නමුත් ඇත්තටම අතුලාන්තයෙන් බලනකොට මානසික තමයි කතන්දරේ දීලාන්නවත් ඒක නිසා අපි තවත් දවසක ඉතුරු දේවල් සම්බන්ධව අපි සාකච්ඡා කරමු. ඇත්තටම අර කර්මයේ පුනර්භවය සහ නිර්වාණය එක තැනක් තමයි අපි මේ කතා කරේ. මේක ඉතාම වැදගත් වෙනවා. පුනර්භව සංකල්පය සම්බන්ධව අපි තවදුරටත් විග්‍රහ කරන නිසා
මොකද ඒ කියන්නේ දැනුම් පද්ධතිය කියන එක පවතින්නේ මනුස්සයන්ගේ ඒකත් මනස ඇතුලේනේ. එහෙමයි. ඒකන මනස ඇතුලේ තියෙන දැනුම් පද්ධතිය පවත්ව ගන්න ඕන හින්දා මිනිස්සු විවිධ විෂයන් නිර්මාණය කරනවා. يعني තමන් ගෙවපු අතීතයේ සම්බන්ධව ආපහු ස්මරණය කරන්න තමන් ගෙවපු ජීවිතය සම්බන්ධව අනාගතයට කියන්න ඕන හින්දා අපි විෂයන් නිර්මාණය කරා කවුද? මොකද්ද ඉතිහාසය. ඊළඟට තමන් සංචාරය කරපු දේ භූගෝලීය පසුබිම අරන් භූගෝල විද්‍යාවන් නිර්මාණය කරනවා. එහෙනම් මේ සමස්ත තමන් මේ අපි ලෝකයේ මේ විෂය පද්ධති කියලා ඉගෙන ගන්න දේවල් ටික තියෙනවා. දැන් ගණිතය කියන්නේ ලෝකයේ තේරුම් ගන්න කරපු උත්සාහයක ප්‍රතිඵලයක් නේ. අනෙක් විෂයනුත් එහෙම තමයි. විද්‍යාත්මකව භාෂාවේ ඔක්කොම මිනිස්සු නිර්මාණය කරේ. මොකටද නිර්මාණය කරේ? තමා ලෝකේ තේරුම් ගන්න. ඒක නිසා කිසිවක් අපිට විතැන් කරන්න බෑ. එහෙමයි. සමස්තය ඇතුලේ තියෙන යථාර්ථය මොකක්ද කියලා තමයි අත්‍තරම අපි තේරුම් ගන්න ඕනේ. ඒ සියලු දෙනාට මේ තේරුම් ගැනීමට යන්නයි කියන කාරණාව කියමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.